හෙලෝ පිස්සන් පිසියෝස් මොකද වෙන්න ගාල්ල කොළඹ මාතර අන්දාදපු රත්නපුර තෙක්නාමලේ පිළිතුරේ කාරගස්තීර හෝ පදාන මුගේකොට මාර්ගම් විජේරාම අනමල්ලි තිමිරි ගසියයි අංගුණු කොළරය රෝපතා පොළොන්නරු දත්කපියන්න මීම් බල එනවට නෑන වෙල්කම් back to the one and only meme stole by හිය වැඩි කතා කරන්න අපි යමු කෙලින්ම වීඩියෝ ඕකේ Shakira Sri Lankan version okay ini කරගන්න බරපට සේම හැල්කෙන් හොටු පයින් වෙඩින් එකකට එන්න කීයක් ගන්නවද දන්නේ බලන්න රුහි රට මතු විනෝද මාත් ඇවිදින වීඩියෝ එකක් කරලා ඔයාලා බැලුවද ඇවිදින වීඩියෝ ධෝනි එක්ක වෙසක් බලන්න ගියා සගෝ අවුද මේ ගෑන් ළමයින්ව නඩත්තු කරන්නේ මේ බෑ කනවතෝ තෝ කන මරෙක් බැඳලා යමක් අදරයට දෙන්න පව් බව අහිංසක මූණ බලපගිටිගේ කොල්ල පොළොන්දොකෝ එකේ තටි නේද කැඳ දුන්නත් නවත්තන්න වෙනවනේ දැන් ඉතින් මොකද්ද මේ රත් වෙන දන්සර් බොකු බඩවල රත් වෙන ඇතිනේ තිරාවට 3ක් වගේ දාලා යනකොට නවත්තන්න තියෙනවා රත් වෙලා එනවා බොකු බඩව අංකේ අනා අන ගමන් බැලුවා නම් මේ බොලා මල්ලිව සිපත් කරා බොලා මල්ලි thank you කනවතෝ අවනට දන්සල් දුන් කට්ටියක් ඒක මාරු ඉන්න ඒක අරගෙන පාර දිගේ යනවාද පෙරහැරක්ද මේ රට හරිම විනෝදයි අක්කා චූටි පුතා එන්න තේ බොන්න චූටි පුතා ඉතින් තබි ඌරෙද්ද මන් චූටි පැටියා දැන් චූටි පුතා තිබුණා දැන් තියෙන චූටි පැටියා ටිකක් බලමු ඒ ගහකට මඤ්ඤොක්ක ගහක් නේ මඤ්ඤොක්ක ගස් වලට ඉච්චර ආදරේ දැන් සින්දුව හරියටම හරි රීමික්ස් විත් රාජාංගනේ මොකද්ද ඔය වෙන්නේ ඈ පුරා මේ වෙන්නේ මේ රට විනාශ පොඩි කාලෙත් මම ලොකු වෙලා හොඳට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙලා ලොකු නාම 25ක් වයස ඇති මන්ද බුද්ධික තරුණයෙකු බලා ගැනීමට කෙනෙක් අවශ්‍යය. අංක 78 කෙලින් වීදිය බණ්ඩාර වෙල. හොඳයි එහෙනම්. මගේ උගත්කමේ හැටියට මීට වඩා හොඳ රස්සාවක් හම්බෙන්නේ නෑනේ. ඇත්ත. මම මෙහි මීම් රිවිව් කරන උඹලට පේනවද? අර පිටිපස්සේ තියෙන එක පේනවද? පේනවනේ.
මීන් වේකන් අම්බෝ එක පාරෙන් ගැහුවා ලෝකෙනිකම් බෝලෙවි කැරගෙනවා අඩෝ පවුනේද ඉඳගෙන බඩු සපයනවා ඌ බලන්නදී මොන ද මේ උනේ කියලා එවුමික බයිනවද මාව බය කරන්නේ පොළොන්දොකෝ එකේ තටි නේද? යාළුවා කොහමද දැන් ලව් එක කියලා හැමෝම ඉක්මනට ගේම් තියන කෙල්ලෙක් එක්ක යාළුවෝ වෙන්න අහිංසක මම ඔයාට ආදරෙන් තමයි හිටියේ. හැබැයි ඉතින් මෙයා කරන වැඩ දිහා බලපුවාම ඒ කරන වැඩ කියන භාවනා කරන තරම් යා එච්චර දරුණු කෙනෙක්ද? නෑ නෑ වැඩේ හරි කලබලකාරීනේ. හරි හදිස්සි. මේ හරි ආවේගශීලී. ඉතින් ඒ ප්‍රශ්නෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒකයි. භාවනා කරන තත්ත්වයටපත් වෙලාද ඒක සිරි දැක්කේ නෑ නේද වෙන කාලේ මේ දේශපාලනේ මේ අද මට පොඩි ළමයෙක් වඩාගෙන ආවා. මම ගියාම මට කියනවා ඔළුව අත ගන්න කියලා. ඉතින් මම දරුවාගේ ඔළුව අත ගන්න ඉස්සෙල්ලා දරුවා මගේ දිහා බලාගෙන ඉඳලා ටිකක් වෙලා එක පාරට මාස 8ක විතර දරුවෙක් හාමුදුරනේ. එක පාරට මට කියනවා මේ දරුවා මගේ දිහා ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉඳලා ඕම හිනාවක් ගිහිල්ලා ජය මාසට අම්මයි තාත්තයි කියනවා තාම මට අම්මා කිව්වෙත් නැහැ තාත්තා කිව්වෙත් නැහැ කියමු පළවෙනි වචනේ මෙව්වා විශ්වාස කර කාලයක් ඉඳලානේ එක්ස්ට්‍රා පත්‍රවලලා නෑ මික්සර් වෙනත් රටවල් වල ලංකාවේ මේක ලංකාවේ නෙවෙයි ඉන්දියාවේනේ බොරු බරසි දාන්න එපා හරිද? හරි මරසි දාන්න එපා නිකන් මිහිඟ ගීසන් හරි? හොඳ. ලංකාවේ නෙවෙයි. අයියේ හාප් කොත්තුවර ප්ලේට් අයියේ හාප් කොත්තුව ප්ලේට් 75කට දෙන්න. මල්ලි මං මල්ලි කොත්තුව ගැහුවා එක එක පොලිමේ වරෙන් හැන්ද ගන්න අතර දෙන්න. බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි කොළ. සෝබාදහම මොනවා හරි කියන්න උත්සාහ කරනවා. ඒ තාක්ෂණේ නම් හරියන්නේ නැහැ. ඇත්ත සහතිකත් අපේ හැමතුට හදිස්සියකට මේගොල්ලෝ කීයක් හරි හොයාගන්න තියුණ වග්ගඩ දෙකක් hina වෙලා මෙමරලා ගිහින් කියලා දෙනවා. මගේ පෙනාලත් මෙමරලා ගිහින්. ඔයාලගේ විහිළු වලට හරියෝ මට එපා වෙලා තින්නේ හලු. අඩෝ ඇයි බම් මේ ඇයියෝ එහෙම අපේ අම්මයි තාත්තා හිතන් ඉන්නේ තේකට සින්නද අල්ලට සින්තියක් ගත්තම ගෙවඩියක් හැදෙන්නේ නැහැ කියලා. ගෙවඩියක් ඒ මොනවද? එහෙමවත් තියෙනවා. එකට ඉඳපු කොල්ලන්ව බේද බින්න කරා. මොකද්ද මේ? එස්මුණත් කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. පොල්කට කිලෝ එක රුපියල් 10ට දීපම අද පොල්කට රුපියල් 900 ඒවා සල්ලි නෙවෙයි. මචං අර පොල් කට්ටික් ගන්න. එදින මාත් කොටි බලමු. මේ කලකන්නි මැස්සෙක් මහරය මොන මගුලක් කරනවද හරගෙන. බලන් ගින්නේ දාන්නේ. ගැරඩි යල්ලේ බස් අනතුර. හෙලිකොප්ටරේ ගිලුණු සීන්. ටීචර් අම්මගේ සීන්. රබරගම අඩෝ. ඕ. ඉවිලනේ. ගන්නේ නේදනේ. ඒ තමයි මේ රටේ ස්වභාවය. සතිය. කොරෝනා ඇරියස් එකක්ද ඔය කවල් කරන්නේ. අම්මට සිරියන වයිසිල් මොකද්ද කරන්නේ? දැන් ඉතින් මේක සමාජයට මූණ දෙන්න කොහොමද ගියාක්කො මේව දාන්න එපා Facebook එකේ.
කවුනේ අහිංසකය දැන් ඉලි ලැජ්ජාවේ බෑනේ ගමේ රෙද්දක් කරන යන්නේ කොහොමද ගියාම තොරනේ විස්තරේ තප්පරේ ආලියක් තේ කතා පුව මහර ගමනේ මොකද දැන් ඔක්කොම එහෙම දන්නක නිදාන්නේ ගෑනු ඔක්කොම එහෙමද ආතල්ලකට පාර අයිනට වෙලා පොඩියක් වනවන ඉද්දී වාහනයක් නවත්තලා මොනවද තියෙන්නේ හැමෝට පස්සේ මුකුත් නැහැ කියලා ගෙදර දුවනවා අනේ ලෝචානි කාටත් වෙන වැඩ නැහනේ ඉතින් අම්මට බලන්න ආව මම මාලයා මාව දැක්කට පස්සේ මට කැමති නැහැ කියලා පණිවිඩයක් කියලා අයියානේ මගේ මොනවයින් අඩුවද සල්ලිද ලස්සනද ආදරේද මොනවද ජීවිතේට දැකලවත් නැති කොල්ලොන්ගේ ෆොටෝ වල කෙල්ල වගේ කමෙන්ට් දාලා පවුල් කරන දිහා බලන් ඉන්න පපුවක් නැත්තම් ඉතින් තනිකරයි තමයි ඒක ඔයාගේ වරදක් මට නැතිලා උඹලට ඕනේ මයි මේ පවුකාරයට සමා වෙන්න නංගි පපුව හදාගන්න එතකොට තනිකර භාවය නැති වෙයි බල්ල බෙල්ල කපන බෙල්ල කපන කුණහරුප කියන වල්ල කපන තමුන්නාසේලාගේ බල්ලන් කපන බෙල්ල කැපුවේ වෙන දෙයක් නෙමෙයි ඒක තමයි තමුන්නාසේ කපන්න තියෙනවා උංගක් එන්නකෝ ඒ පාත් ඇත්තද යන්න මේ තත්ත්වෙ එන්න මං ගෑනු ළමයි මං ගෑනු ළමයි මං පැන්සල් උල්ල එහෙම කන්න පුදුම තරම් ආසයි අද නිදන් ඉද්ද එකපාරට ඇහැරම් පැන්සලක් කන්න ආසෙట్లా පර්ස් එකේ තියෙන පැන්සල් දෙකට කඩන් කෑවා මේක ලෙඩක් දාරු නැත්තම් ඔයාලටත් එහෙමද පිස්සු දානේ ඒක ලෙඩක් නෙමෙයි මං ඉස්සර ලිප කඩලා කනවා අලුතින් වහිදි පස් කනවා ගඩොල් බිත්ති වලට වතුර ගියන් කනවා ඔක සාමාන්‍යයි ඒක කන්න බය වෙන්න බෑ නංගි කන්න ඔයි උඹයි යාළුවා කියන දේවල් විශ්වාස කරන්නේ නැත්තේ ඌ කියන දේවල් ජනක මොකද්ද ඔයාලට දැන් තියෙන ප්‍රශ්නේ? මම දවසක් මං දුප්පත් ළමෙක් මං ස්ටේෂනේ නනා හිටියා. නනා ඉද්දි මගේ තුවායේ පිය දානකොට මම ඔළුව ඔක්කොම පිය දාලා අත් පිය දාලා මූණ පිය දානවත් එක්ක මගේ මුළු ඇඟම කොළ පාට වුණා. කොළ පාට වුණාට පස්සේ මට මුකුත් උන්නේ නැහැ. මම බය වෙලා පිස්සු වගේ වැටුණා. ඊට පස්සේ වැටුණාට පස්සේ මගේ හිත පාලනය කරනවා වගේ කෙනෙක් ඊට පස්සේ කිව්වා අපි ශ්‍රී ලංකා පොලිසියෙන් ඔයාව අපි අත්අඩංගුවට ගන්න ඉන්නේ. ඊට පස්සේ මං ධර්මේ මම තනිකරම කිව්වා බලංගොඩ නායක හඳුනුගේ ධර්මේ. ඊට පස්සේ මේගොල්ලෝ මාව දැන් ටික කාලයක් යනකම් යටත් කරගෙන තියන් කවුද පිටිපස්සේ කරේ පොඩියක් දාගෙන උඩ තියන් ඉන්න. ඊට පස්සේ ඒගොල්ලෝගෙන් ආදී අයි මට කරදර කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා මේ කවුද යුද හමුදාපති පොලිස්පති දැන් ඒගොල්ලෝ මට එන්න කියනවා නුවරට මේ බෝම්බ තියන්න ලංකාවට කියලා. කෙනෙක් කියන්නේ ඒගොල්ලෝ මාව පෙන්නන්නේ නැහැ. සල්ලි ඕන දෙයක් කරන්න කියලා මට සෑහෙන වද දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් මගේ ඔළුව හොල්ලන්න පුළුවන් ඒ දෙන්න සම්බන්ධ වෙන දෙන්නට ඔළුව හොල්ලන ඔක්කොම කරනවා. මට සම්පූර්ණ තනියම ඉන්න දෙන්න රැටවත් නිදි ගන්න දෙ මට කියලා හිතන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ චලකෝ ආකනවාට යම්කිසි ආධ්‍යාත්මික බලයක් තියෙනවා. ඒ බලයත් එක්ක ඉන්න ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඔබත් එක්ක සම්බන්ධ වෙනවා කියලාද? ජනාධිපති කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. මිස් කවුරු හරි පොලිසිය නම විකුණලා කවුරු හරි 4 දෙනෙක් සම්බන්ධ වෙනවා විටින් විට කඩ ගෑනු දෙන්නයි පිරිමි දෙන්නයි. ඒගොල්ලෝ කියන්නේ අර නම් විකුණන කෙනා මට කියන බෝම්බ තියන තැනකට. හැබැයි බලංගොඩ නායක හාමුදුරුවෝයි ක්‍රිස්තියානි මූල ධර්මයක් තමයි තියෙන්නේ. බෞද්ධ ආගමත් එක්ක බොහොම දරුණු ඔබට යම්කිසි ආධ්‍යාත්මික බල ඉලං කරේ ඇල්කොහොල් නීතිගරුක පුරවැසියන් බිහි කරයි red light නේ need drop alcohol අවුද කියන්නේ මත්පැන් නරකයි කිය නෑ නෑ මත්පැන් නරකයි නිකෝ බලන්න ඔයා නරක වෙලානේ ඉතින් නිකෝ මොනවාද මේ කරන්නේ නිකෝ මොකද ඔයාට උනේ ඔයා හොඳට හිටියා ඉඳලා ඉඳලා වෙසක් පොහෙට විතරක් පන්සල් ආවම ලොකු හාමුදුරු සතරවරම් දික් මහර සතර හතින් පැවිදි බොම් තව ඩිංගෙන් බිම අදට ඇති මේ තව ඩිංගෙන් බිම අදට ඇති බයි subscribe කරලා නැත්නම් subscribe කරන්න අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු Sakapunta to the moon road trip brum brum skr skr zoom